ලෙවල් ගණිතය 11 ශ්‍රේණිය කනිහා කණ්ඩායම් පන්ති අරනායකාවට බුද්ධික වීරසිංහ විමසීම් 076යි 811යි 31යි 32. ඔන්න යාළුවනේ ඉතින් අදත් ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අදත් ඉතින් ලස්සන වැඩක් කරන්න යන්නේ. සුපිරි වැඩක් ආයෙ ලොවෙත් නැති වැඩක් කරන්න තමයි යන්නේ. දැන් අපි අර දැන් ඇවිල්ලා ඉන්නේ වෙල්ලියායට. මම ඔයාලට අර කලින් වීඩියෝ එකේ පෙන්නුවේ මේ අපේ වෙල්ලියාය ආන්ගේ වෙල්ලියායට තමයි ඇවිල්ලා ඉන්නේ. මේ පොඩ්ඩක් මෙතන මඩ මේ එහෙම තමයි තියෙන්නේ. මඩේ ගිහිල්ලා තමයි යන්න වෙන්නේ අපිට එහා පැත්තට. ඔන්න යාළුවනේ අපේ වෙල්ලියාය මේ තියෙන්නේ. මම පල්ලේ හරිය නම් මේ වැඩ කරලා තියෙන මෙන්න මේ හරියම මේ ටික මේ ළඟදී වැඩ කරන්නේ. මෙන්න මේ හරියෙන් පේනව නේද ඔයාලට? මෙන්න මේ තියෙන්නේ අම්බුලුවාව. ඔය මැද හරියේ නායවල හැමත් ගිහිල්ලා තියෙනවා. දැන් හොඳට පේන්නේ නැහැ ඉච්චර. හරි ඉතින් යාළුවනේ අපි දැන් ආපු ඩේට යන් මේ කරන්න ආපු ඩේට යන් අද ඉතින් කරන්න යන්නේ සුපිරි වැඩක්. යාළුවනේ මම පිහියක්ම තරම් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ වැඩේට යන් මේ ඔයාලා බලන් ඉන්න මොකද කරන්න කියලා. මෙතන මේ අලකොළ තියෙනවා. අලකොළ ටික කපා ගන්න තමයි අපි ගියේ. මේ අපි දැන් අලකොළ ටික නම් කපා ගත්තා. මේ තියෙන මම කපා ගත්ත අලකොළ ටික. මේ ටිකත් උයලා අපි රස කෑමක් හදමු. යන්කෝ මත් එක්ක. අපි අදත් හදන්නේ අර එදා හදපු තැනමයි. අර ගල උඩ මම ලිපක් හදලා අර මඤ්ඤොක්ක තැම්බුයි. එතෙන්ද තමයි මේ ටික අරන් යන්නේ. මේ අලකොළ ටික පොඩ්ඩක් හොදාගෙන ඉවරලා අපි මේ ටික පොඩ්ඩක් මේ වතුර ටික වේලෙන් තියලා තියමු. ලිපපත්තු කරගන්නත් ඕනේ. ඒකින්ද මේ දර ටිකක් හොයාගන්න දැන් අපි. අපි එදා ගියපු කැලේටම තමයි යන්නේ. මේක ඕන තරම් දර තියෙන හොයාගන්න. කැලේනේ වත්තර යන්නේ. මේක ඕන තරම් තියෙනවා දර හොයාගන්න. යා ඉතින් ගිහලා දර කැලේට හොයාගමු. ඔන්න යාළුවනේ දර ටිකත් හොයාගත්තා. මේ ටික අතට ගෙනිහිල්ලා දාමු. ඔන්න යාළුවනේ ඉතින් මුට්ටියකුත් තරම් ආවා ගෙදර ගිහිල්ලා. දැන් තව ගෙනාවා. එතකොට මිරිස් කුඩු හැම ඒ 3-5 ටික හැම ඔක්කොම ගෙනලා තියෙන්නේ මෙතන. ඔන්න යාළුවනේ ඉතින් මේ තමයි මං ගෙනාපු මුට්ටිය. ඒක මෙහෙම තියලා මේකෙන් ගමු ඉස්සරලම අඩුම කුඩුම ගොඩක් තියෙනවා. මෙන්න යාළුවනේ උඩු හාල් තියෙනවා. එතකොට තව තියෙනවා මේ තියෙන 3-5 කුඩු. ඊට පස්සේ තියෙනවා ලුණු කුඩු. ඊට පස්සේ තියෙනවා කහ කුඩු. හරියට තියමු අපි එක. පස්සේ තියෙනවා මිරිස් කුඩු. මේ හරියෙන් තියාගමු. තව ගෙනල්ලා තියෙනවා කුරුඳු පොතු, එතකොට කරාඹු නැටි, ගොරක. ඒ ටික තියෙනවා මෙන්න මේ බෝතලේ. ඉතින් තියාගමු අපි. තව ගෙනල්ලා තියෙනවා අපි රම්පෙයි කරපිංචයි. මේ රම්පෙයි කරපිංචයි ලුණු සුදු ලුණු තියෙනවා. ඒකත් අපි එහෙම තියාගමු. ඉස්සෙල්ලාම අපි ලුණු ටික කපා ගමු. මරන් තියෙන රතු ලුණු.
කො දෙකට ඔය කපලා දැම්ම නම් හරි. ඊපස්සේ අපි මේකේ මේ කරපිංචයි රම්බේ කරලා දාගමු මෙහෙම. රම්පෙත් දාගත්තා, කරපිංචක් දාගත්තා. මේක අපි මේක තෙල් දාද්දි දාන්න තියාගමු මේක. ඊස් අපි දාගන්න තියෙන දැන් මිරිස් කුඩු දාගමු අපි. ඊස් කහ කුඩු. ඊට පස්සේ අපි 3-5 කුඩු දානවා. ඊපස්සේ උණු හාල්ලට ටිකක් දාගන්න. ඊට පස්සේ ලුණු කුඩු දාන්න ඕනේ. ලුණු මදුනොත් දාගමු අපි ආයෙ පස්සේ. ඊපස්සේ මේකේ තියෙනවා මොනවද කුරුඳු පොතු. ඒත් උණු හොල්ලා දාගත්තා. කොරකක් දාගමු. එන්නකි පස්සේ කරාම් නැටි අපි 3ක් විතර දාගමු. කයි 2යි 3යි වතුර කෝප්ප භාගයක් විතර දාගන්න. මේ ඇති වතුර ටිකක් දාලා හොඳට කලවම් කරනවා. අපි හදාගත්ත හොද්ද බේමේ වගේ තමයි තියෙන්නේ. හරියන්නේ. දැන් මේක මෙහෙම තියලා අපි ලිප පත්තු කරගමු. ඔන්න යාළුවනේ මේ තියෙන්නේ අපි අර එදා කලින් හදාගත්ත ලිප. ඒ ලිපෙම තමයි අද හදන්න යන්නේ. මේක දැන් ටිකක් මේ ඉදනකම් අපි අලකොල ටික කපා ගමු. ලෑල්ල උතරන් අවුරුද්දට ගිහිල්ලා නිකම් මේ තියන කපන්න බැරි හින්දා ඉතින් අලකොල ටික කපා ගමු. ඔන්න යාළුවනේ දැන් නම් මේක ඉදෙනවා පොඩ්ඩක්. මේ අපි දැන් මේකට අලකොල ටික දාගමු. මේ තියෙන්නේ මම කපාගත්ත අලකොල ටික. මෙන්න මේ වගේ තමයි කපාගත්ත අලකොල ටික. අපි මේක දාගමු මේකට. අර ඔන්න යාළුවනේ අර කිදිනකම් රොටි හදන්න මේ පිටි ටික අරන් ආවා. අපි මේ ටික අනාගමු. මේකට අපි පොලුත් දාලා තියෙන්නේ. පොළු ටිකක් හදන්න කන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් මේකට ලුණු ටිකක් දා ගන්න ඕනේ ඉස්සෙල්ලා අනන්න කලින්. ටිකක් දාගමු අපි. ඊට පස්සේ මේකට දා ගන්න ඕන වතුර. වතුර දාලා තමයි අනන්නේ. යාළුවනේ වතුරක් දාගත්තා. දැන් අනමු. ඔන්න යාළුවනේ මෙන්න මේ ගහන්න තමයි මේක ඇනෙන්න ඕන. ඔන්න යාළුවනේ දැන් අපි අලකොල එක පොඩ්ඩක් ඉදිලා තියෙන්නේ. මේකට දැන් දාලා තියෙන්නේ මිරිස් හැම ටික විතරයි දාලා තියෙන්නේ. දැන් අපි මේක තෙල් දා ගන්න ඕන. වෙන භාජනයකට අයින් කරලා අපි තෙල් දාගමු.
ඔන්න යාළුවනේ මේ තියෙන අපේ අලකොලක ටෙම්පරාදු කරන විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් හදාගත්ත අලකොල එක තමයි මේ තියෙන්නේ. රතු පාට තියෙනවා මේ. මේක හොඳට කලවම් කරගන්න ඕන. මේක ටිකක් වෙලා තියමු වහලා. මේ තියන්නේ යාළුවනේ අපේ අලකොලේක. සුපිරිම තියෙන්නේ. මේ තියන්නේ අලකොලේක. මේ කැන්ද කොලේ තමයි මේක තුනී කරගන්නේ. මේ කැල්ල කඩාගෙන තුනී කරගමු. අපි මේකට ගත්තේ කැන්ද කොලයක්. ඕනනම් අපිට කිහ කොලයක් වුණත් ගන්න පුළුවන් මේකට. දැන් අපි මේක යාළුවා අනිත් පැත්තට දාගමු. යාළුවනේ දැන් නම් මේ රොටි ඇති වගේ. අපි මේක අරගෙන මේ තව රොටියක් දාගමු මේකට. ඔන්න යාළුවනේ ඉතින් දැන් අපේ වැඩේ හරි. මේ තියන්නේ අපේ රොටි ටික. රොටි 4කුත් හදාගත්තා. මේ තියෙන්නේ. පිනනේ. රොටි 4ක් හදාගත්තා. ඊට පස්සේ අපේ අලකොල අඹුල තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අලකොල අඹුල. මේ ටික දාගෙන දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. හරිද? එහෙනම් අපි බෙදාගමු. අපි හදාගත්ත රොටි. කවුරුද අපි අලකොල ටිකකුත් දාගමු. මෙන්න අපි අලකොල මාළුව. අලකොල දාගත්තා. ඔන්න යාළුවනේ අපේ රොටි එක තමයි මේ තියෙන්නේ. දැන් අපි කණ්ඩායි යන්නේ. ඔන්න යාළුවනේ මේ තියෙන්නේ මගේ රොටි එක. ඔන්න අපි රොටි කමු මේ. රොටි දාගත්ත අලකොල එක. පොඩ කඩ කමු. යාළුවනේ මෙන්න මෙතන තියෙන මේ අලකොල. හොඳට ගාගෙන හොඳට හැමතැනම තියෙන්න ගා ගන්න. හොඳට ගෑවෙන්න ගන්න. මේ තියෙන්නේ මෙහෙම හොඳට ගාගෙන කමු. Wah, kanggo. Alam ko lang naman supiri alo eh. රොටියත් හොඳට තිබ්බා, අලකොල මාළුවත් හොඳට තිබ්බා, තේකුත් හදාගෙන බිව්වා. දැන් ඉතින් යන්නේ වීඩියෝ එක ඉවර කරන්න. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකෙන් සමුගන්න. ආයෙත් අලුත් වීඩියෝ එකක් දාන්නම් ඊළඟ සතියේ.
ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි ගිහින් එන්න එහෙනම් බයි